මපක් ගෙදර කියන්න දෙන්න හැමදාම ඉන්නේ කියලා ලං කියනවා බෙල්ලෙක් ගැහුව ටික බල්ලෙක් නෑ ගෙවල්ලා මපක් මේකට තමයි කියන්නේ ගහින් වැටුණු මිනිහට රිලා පොඩු ඔම්බේ ගැහුවා අපි අරු තාම නැහැ ගස් බල්ලා බෙල්ල හදාගන්න තාම නේ මන්ද हेलो हेलो मेरे बैटिंग කරගන්න සූතම් බාසු නේද? ඔව් මම තමයි කතා කරන්නේ. අනේ මහත්තයෝ මම විමලේ. ඔයාලට මම දැන් දවස් කීයක් කිව්වද අපේ ගෙදර වැඩක් තියනවා කියලා. එන්නේ කියලා. අනේ බං ආයෙ නම් එන්න බෑ. දවස් දෙක තුනක් මම මේ දැනුත් මේ ඇවිල්ලා මේ ගෙදර යන ගමන්. ඔව් දෙතුන් පාරක්ම මම බෙල්ලෙක් ගැහුවා මොකෙක්වත් කතා කරේ නෑනේ. යකෝ අපේ ගෙදර බෙල්ල තමයි කැඩලා තියෙන්නේ. ඒක හදන්න තමයි මම ඔබට ඉන්නේ කිව්වේ. කලින් කියන්නේ බෑ මන් දන්නවා අයියෝ. කලින් කියන්න කියනවත් ඔට. යකෝ ඉතින් ඕකට මම මොනා කරන්නේ? මන් දන්නවා අයියෝ ඔක. මාත්‍යම දන්නේ කන්නේ. ආනුයි මස්සොදී ගෙන්. අනේ මහත්තයා මස්සොදී නේද? ෂේ. හරි කමන්නේ නම් මාළෝදිවා කියනවා. අනේ මහත්තයා මේ වෙලාවේ මාළෝදිස් ඉවර. මොනාද මිනිස්සුયો හරි කමන්නේ ඕසම්බුලි පරිප්පු හරි කියනවාකෝ ෂේ. මහත්තයාගේ අවාසනාව ඕසම්බුලි පරිප්පු ඉවරයි. එතකොට මොනවද මට පාන් කන්න කියන්නේ නිකන්ද? මහත්තයා බය වෙන්න නම් එක. නිකන් නම් කන්න වෙන්නේ. අම්බෝ එහෙනම් කමන්නේ තියෙන එක ගේනවකෝ. ඒක මහත්තයා මෙහෙමයි. මොකද කිව්ව? පානුත් ඉවර වෙලානේ. ඔබලාලි මම වැරදියක්වත් කිව්වද මම? හරි ඊළඟ එන්න. ඉතින් උන්නේ වරුණාන. ඉතින් උන්නේ නම කිව්වනම් සුගත දොස්තර මහත්තයෝ. ඔබ තන් කිව්වනේ
වයස කිව්වනා 45යි. මොකද වෙලා තියෙන්නේ? අනේ දොස්තර මහත්තයෝ මේ දැන් ටික දවසින් ඉඳලා මේ දකුණු කකුල වැලමිට ගාමින් රිදෙනවා ඉන්නම බෑ. වැලමිට? නෑ දොස්තර මහත්තයෝ මේ දන හිස ගානේ. එහෙනම් උන්නේහි මේ වයසක ඕක සාමාන්‍යයි. එහෙම වෙන්න විදියක් නෑනේ දොස්තර මහත්තයෝ. ඔයා කොහොමද එහෙම කියන්නේ? මෙතෙන් ડોක්ටර් මමද වෙලාද? නෑ ඉතින් දොස්තර මහත්තයෝ මගේ අනිත් කකුලටත් ඉතින් මේ කකුලේ වයස ඒත් ඉතින් මේ කකුල රිදින්නේ නැහැ. එතකොට සුගතන් උන්න හෙට ආතරයිටිස් එහෙම තියෙනවද? ඕන්නම් හොයාගන්න පුළුවන් දොස්තර මහත්තයෝ. ඕනේ මල්ලිය දෙන්න ෆාමසියෙන් ගන්නම. හරි දොස්තර මහත්තයෝ. මෙන්න. ඊළඟ එන්න. මාමා පුතා පන්ති ගියාද? ඔව් මාමේ පන්ති ගියා. මාමා කොහෙද ගියේ? දැන් මේ කකුලට බේත් වගේක් ගන්න ටවුමට ගියා කොල්ලෝ. සතුම් ගෙදරද මාමේ? අන්න මිනිහට මේ බෝතල් වගේක් හම්බෙලා. ඉතින් මේ ගේ පිටිපස්සට වෙලා කුඩු වෙන්න ගහනවා. මාමත් හරි බුදුම මිනිස්සුනේ. උතාටම බොන්න දෙනවද? ඒකට අපේ තාත්තා. ඌ බොන්නේ නෑ බං. එහෙනම් බෝතල වගේක් හම්බෙලා කිව්වේ? ගෙදර තිබ්බ හිස්සේව වගේක්. එහෙනම් කුඩු වෙන්න ගහන්නේ මොනවාද? පොළවේ බං ගහන්නේ. විහිළුවක් බං කරේ මෙන්න මෙහි වරෙන්. මෝ යක්කෝ. හිටපන්කො දෙන්න හිටපන්. මේ මාමේ දැන් මතක් වුණේ. මොකද්ද බං? නෑ මාමයි අපේ ගමනේ ඉන්න හොඳම ඉලෙක්ට්‍රීසියන්. නැතුව ඉතින් මට වැඩිය වැඩක් ඉන්නවද බං මේ ගමේ? අර තුම්මන් හන්දියේ බල්බ් එකේ ස්විච් එක කැඩලානේ මාමේ. යමින් ගමින් පොඩ්ඩක් බලාගෙන යන්නකො. අපේ තාත්තා කිව්වා හම්බුණා කියන්න කියලා මාමා. ඕක මොකද්ද කොල්ලෝ? මේ ඔක්කොම වයර්ලයින් උත් ඇද්දි මම තමා බං. මේ හයි ටෙන්ෂන් ලයින් එක නැතුව බං. A few moments later. මෙන්න මේ කනුවනේ මාමේ. ඔන්න ඕකනේ මොකද්ද අවුලක් තියෙනවා කියන්නේ. අනේ පොඩ්ඩක් බලනවා. බෝතලේ හිටපම මම පොඩ්ඩක් බලන්න වයරේ පොඩ්ඩක් මොකක් හරි වෙලා ඇත්තේ. ආව මෙතන වර්ණා ගියා මට ආසල්ද ඇද්ද පොට හරිද මුකේ අමාරු මනේ මට හිතයි කරන්න ආදරේ අනිකම්මේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ එනා ගන්නේ මමයි නුඹ මලේ